ආයුබෝවන් හෙලකෝ ඩ්‍රයිවර් කෙනෙකු ලෙස ලියාපදිංචි වෙන එක හරිම පහසුයි. අවශ්‍ය ලියකියවිලි ඔයා ළඟ තියෙනවා නම් විනාඩි 5ක් 10ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාටම තනියම ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න තියෙන්නේ හෙලකෝ ඩ්‍රයිව් ඇප් එක හරහා. මුලින්ම හෙලකෝ ඩ්‍රයිව් ඇප් එක Google Play Store, Apple App Store හෝ Huawei App Gallery හරහා ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න. එතනදි මුලින්ම ඔයා හයර් යන භාවිතා කරන ඔයාගේ වාහනේ මොකක්ද කියලා තෝරන්න. ඊළඟට පෙනෙන තිරේ පහළින්ම තියෙන දැන්ම ලියාපදිංචි වෙන්න බටන් එක එබුවම ඔයාගේ ඊමේල් ලිපිනය තෝරන්නේ. එතනදි ඔයාගේ ඊමේල් ලිපිනය තෝරන්න. ඔයාගේ හෙලගෝ ඩ්‍රයිව් account එක හැදෙන්නේ මේ ඊමේල් ලිපිනයට නිසා මතු භාවිතය සඳහා ඒ හොඳින් මතක තියාගන්න. මීළඟට ඔයාගේ දිස්ත්‍රික්කය, ඔයා වැඩිපුරම හයර් යන නගරය සහ ඔයා දැනට හයර් යන්නේ කොහොමද කියලා තෝරලා ලියාපදිංචිය ආරම්භ කරන්න. මේ ලියාපදිංචිය ප්‍රධාන පියවර 3කින් යුක්තයි. මුල්ම පියවරේදී ඔයාගේ වාහනේ විස්තර ලබා දෙන්නයි තියෙන්නේ. මුලින්ම ඔයාගේ මුල් නම සහ වාසගම ඉංග්‍රීසි අකුරෙන් ඇතුළත් කරන්න. ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඊළඟට ඇතුළත් කරන්න. දැන් ඔයාගේ වාහනේ බ්‍රෑන්ඩ් එක, මොඩල් එක, නිෂ්පාදිත වර්ෂය සහ වර්ණය මේ තැන්වලට ඇතුළත් කරලා අවසානයේ ඔයාගේ වාහනේ ලියාපදිංචි අංකය හෙවත් නම්බර් ප්ලේට් එකේ තියෙන අංකය මෙතනට ඇතුළත් කරන්න. මීළඟට පහළින් තියෙන next බටන් එක එබුවම හෙලගෝ වෙතින් ඔයාට SMS හරහා OTP අංකයක් ලැබේ. ඔයාගේ දුරකථන අංකය තහවුරු කිරීම සඳහා ඒ OTP අංකය මෙතනට ඇතුළත් කරලා වෙරිෆයි කරන්න. දැන් ලියාපදිංචියේ පළවෙනි පියවර අවසන්. දෙවැනි පියවරේදී ඔයාගේ ඡායාරූප සහ අවශ්‍ය ලියකියවිලි ලබා දෙන්නයි තියෙන්නේ. ඔයාගේ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය, වාහන ආදායම් බලපත්‍රය සහ වාහනේ ලියාපදිංචි සහතිකය හෙවත් පොත යන ලියකියවිලි 4 පමණයි මේ සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ ලියකියවිලි ළඟින් තියාගෙන මේ පියවර සම්පූර්ණ කරන්න. මුලින්ම ප්‍රොෆයිල් ෆොටෝ කියන එකට ගිහින් ඔයාගේ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගන්න. ඒ ලබාගත යුතු ආකාරය ගැන තිරේ දිස්වන උපදෙස් අනුගමනය කරලා පැහැදිලි ඡායාරූපයක් ලබා ගන්න. සෙල්ෆි ඡායාරූපය ලබා ගැනීම අවසන් කළාට පස්සේ මීළඟ පියවරට යන්න. මීළඟට තියෙන ඔයාගේ වාහනේ ඡායාරූප ගන්න. තිරේ දිස්වන උපදෙස් අනුව වාහනේ ඉදිරිපස, පසුපස, පැත්ත සහ ඇතුළත හොඳින් පෙනෙන පරිදි පැහැදිලි ඡායාරූප 4ක් ලබා ගන්න. මීට කලින් ලබාගත්තු වාහනේ පැහැදිලි ඡායාරූප ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් මේ තැන්වලදී අලුතින් ඡායාරූප ලබා ගන්නේ නැතුව මෙන්න මේ අයිකන් එක ඔබලා ඔයාගේ ෆෝන් එකේ තියෙන ඡායාරූප ලබා දෙන්නත් පුළුවන්. වාහනේ ඡායාරූප 4ම ලබා ගැනීම අවසන් කළ පසු මීළඟ පියවරට යන්න. මීළඟට තියෙන්නේ ඔයාගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ගන්න. තිරේ දිස්වන උපදෙස් අනුව රියදුරු බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් ගන්න. එහෙම නැත්නම් කලින් ලබාගත් පැහැදිලි ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. සම්පූර්ණ කළ පසු ඊළඟ පියවරට යන්න. මීළඟට ඔයාගේ වාහනේ රක්ෂණ සහතිකයේ ඡායාරූපයක් ගන්න. තිරේ දිස්වන උපදෙස් අනුව රක්ෂණ සහතිකයේ පැහැදිලි ඡායාරූපයක් අරගන්න. එහෙම නැත්නම් කලින් ගත් ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. රක්ෂණ සහතිකය ෆුල් ඉන්ෂුරන්ස් හෝ තර්ඩ් පාර්ටි වීම ගැටලුවක් නැහැ. කල්ලිකුත් නොවූ කුමන හෝ රක්ෂණ සහතිකයක් ලබා දීම ප්‍රමාණවත්. එම පියවරත් සම්පූර්ණ කළ පසු මීළඟ පියවරට යන්න. මීළඟ පියවරේදී තියෙන්නේ ඔයාගේ වාහනේ ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් ගන්න. තිරේ දිස්වන උපදෙස් අනුව ඔයාගේ වාහනේ වළංගු ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් ගන්න. නැත්නම් කලින් ගත් ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න. සම්පූර්ණ කළ පසු මීළඟ පියවරට යන්න. දැන් ලියාපදිංචියේ දෙවෙනි පියවරත් අවසන්. ඡායාරූප සියල්ල ලබා දී අවසන් වූ පසු ඔයාට මෙතන තියෙන next බටන් එක ඔබලා ඊළඟ පියවරට යන්න පුළුවන්. තුන්වෙනි පියවරේදී ඔයාගේ බැංකු ගණම ලබා දෙන්නයි තියෙන්නේ. කාඩ් හයර් වලට අදාළ ඔයාගේ හෙලගෝ ඉපැයීම් එවෙලෙම ඔයාට ලැබෙන්නේ කෑෂ් හයර් වලට අදාළ ඇප් ගාස්තු ඔයාගේ එවෙලෙම අය වෙන්නේ මෙතනදී ඔයා ලබා දෙන බැංකු ගිණුමෙන්. මෙහි පෙන්වන පරිදි මුලින්ම ඔයාගේ බැංකුව තෝරන්න. ඉන්පසු බැංකු ශාඛාව තෝරන්න. ගිණුම් අංකය ලබා දෙන්න. මේ විස්තර ලබා දීමෙන් ඔයාගේ බැංකු ගිණුම පහසුවෙන්ම හෙලගෝ වෙත කනෙක්ට් කළ හැකියි. බැංකු ගිණුම ලබා දීම අවසන් කළ පසු මෙතන පහළින්ම තියෙන next බටන් එක ඔබන්න. දැන් ඔයාට මේ තිරේ පේනවා නම් ඔයා හෙලගෝ ඩ්‍රයිවර් කෙනෙකු ලෙස ලියාපදිංචි වීම සම්පූර්ණයි. ඔයා ලබා දීපු ඡායාරූප සහ ලියකියවිලි දින කිහිපයක් ඇතුළත හෙලගෝ ටීම් එකෙන් පරීක්ෂා කරලා බලන්න. ඒවායේ යම් ගැටලුවක් හෝ අපැහැදිලිතාවයක් තියෙනවා නම් හෙලගෝ ඩ්‍රයිවර් ඇප් ඇතුළට ගියාම ඔයාට මෙන්න මේ විදිහේ දැනුම් දීමක් පෙනෙන්න පටන් ගන්නවා.
මෙවැනි දැනුම්දීමක් ඔයාට පෙනුණොත් ඉදිරියට ගිහින් එම ගැටලු සහිත ඡායාරූප හෝ ලියකියවිලි ඔයාට නැවත වරක් පැහැදිලි ලෙස අප්ලෝඩ් කරන්න පුළුවන්. එවයි කිසිදු ගැටලුවක් නොමැති නම් මගින් සඳහා හෙළගෝ සේවාව හඳුන්වා දුන් විගස ඔයාට මේ හෙළගෝ ඩ්‍රයිව් ඇප් එක හරහා හයර් ලැබෙන්න පටන් ගන්න. එනිසා මේ හෙළගෝ ඩ්‍රයිව් ඇප් එක දිගටම ඔයාගේ ෆෝන් එකේ තියාගෙන ඉන්න. ඔයාගේ මිල ඔයාම තීරණය කරලා හෙළගෝ එක හය යන හැටි අපි ඊළඟ වීඩියෝෙන් කතා කරමු. සැමට සාධාරණ ලෙස හයර යන හෙළගෝ ඩ්‍රයිවර් කෙනෙකු ලෙස ලියාපදිංචි වූ ඔයාට බොහොම ස්තුතියි.